ඔයාගේ කුඹුර තියෙන්නේ ගඟට වඩා පහතින් නම් ඒකට වතුර දාන එක හරිම ලේසි. ගඟ ඉවරෙන් පොඩි කඩුල්ලක් කැපුවම ගුරුත්වාකර්ෂණයෙන්ම වතුර ටික පහළට ගලාගෙන යනවා. ඒත් ඔයාගේ කුඹුර තියෙන්නේ වතුර මට්ටමට වඩා උඩින් නම් ඔන්න ඔයාට ප්‍රශ්නයක් එනවා. දැන් ඔයාට සිද්ධ වෙනවා හැම වතුර බාල්දියක්ම අතින් උඩට උස්සන්න යන්න. ඒක හරිම හිමින් වෙන ඇඟට ගොඩක් අමාරු වැඩක්. කොහොමත් ඔයා වගේ බුද්ධිමත් කෙනෙක් කරන්නේ ගඟේ ඉඳන් කුඹුරට වෙනකම් ලී පාරක් හදාගන්න එක. ඊට පස්සේ බාල්දියක කඹයක් ගැට ගහලා කෙලින්ම උඩට ඇදලා ගන්නවා. මේකෙන් ඔයා කන්ද උඩ පහළ යන එක නවතිනවා. ඒත් වරකට එක බාල්දිය ගානේ ගේන එක ඔයාගේ බුද්ධි මට්ටමට හොඳ නැහෙනි. ඉතින් ඔයා ආයෙමත් ඔයාගේ මහා මොළය පාවිච්චි කරනවා. එකම කඹයට වතුර බාල්දි කිහිපයක් ගැට ගන්නවා. එතකොට එක ඇදිල්ලෙන් වතුර ගොඩක් උඩට එනවා. අපොයි හැබැයි වතුර පිරුණු බාල්දි ගොඩක් බරයි. ඔයා වගේ හයි හතිය තියෙන කෙනෙක් වුණත් වෙලාවකට ක්ලාන්ත වෙන තරම් ඒක අමාරුයි. කොහොමත් ඔයා වතුර ලින්දක තියෙන අතින් කරකවන රෝදයක් මේකට යොදා ගන්නවා. ඒක කුඹුරට උඩින් තියලා ගඟ ළඟිනු තවත් රෝදයක් හයි කරනවා. රෝද දෙක වටේටම කඹේ යවලා අතින් කරකවම කරද්දී බාල්දි ටික දිගටම උඩට ඇදිලා යනවා. නමුත් විශාල ලී බාල්දි එකිනෙක හිර වෙන්න ගන්නවා. ඉතින් ඔයාගේ අති විශිෂ්ට මොළය ඒ වෙනුවට සැහැල්ලු උණ බම්බු පාවිච්චි කරන්න හිතනවා. දැන් ඒ උණ බම්බු හිර වෙන්නේ නැතුව ලස්සනට උඩට එනවා. පහළදී වතුර පිරෙනවා. උඩට ආව ගමන් ඉබේම කුඹුරට වතුර හැලෙනවා. සුබ පැතුම්. ඔයා මෙන්න අතින් කරකවන උණ බම්බු වාරි මාර්ග පද්ධතියක් නිර්මාණය කළා. ඒකෙන් ගොඩක් මහන්සි නැති වෙනවා තමයි. ඒත් මුළු දවසම ඕක අතින් කරකවද්දී ඔයාගේ අද්දකරි දෙන්න ගන්නවා. ඔයා වගේ මහා ප්‍රඥාවන්තයෙක් කරන්නේ වේගෙන් ගලාගෙන යන ගඟ දිහා බලලා ඒ මහන්සිය වෙනුවට ගඟ ලව්වම ඒ වැඩේ කරවන්න තීරණය කරන එකයි. ඔයා ගඟ මැද විශාල ලී රෝදයක් හදනවා. ඒකේ වටේට ඇලේට හිටින විදිහට උණ බම්බු හයි කරනවා. ඊට එහා පැත්තෙන් වතුර පාර යන පිල්ලක් තියෙනවා. ගඟේ සෙරට රෝදේ කැරගෙනවා. උණ බම්බු වලින් වතුර එකතු කරගන්නවා. උඩට ආව ගමන් හැම උණ බම්බුවක්ම අර පිල්ලට වතුර හැලෙනවා. ගඟ ගලාගෙන යන තාක්කල් ඔයාගේ කුඹුරට නොනවත්වාම වතුර ලැබෙනවා. සුබ පැතුම්. ඔයා මෙන්න අතින් කරකවන උණ බම්බු වාරි මාර්ග පද්ධතියක් නිර්මාණය කළා.